හෙලු ළමයි කොහොමද අද එන්න මාත් එක්ක යන්න බුක් ෆෙයාර් එකට. ඉතින් ඔන්න මං ගියේ 4 වෙනි දවසේ. මං යනකොට පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි. මොකද මං යද්දි ටිකක් දවල් වුණා. ඉතින් එදත් පොත්වලට ආදරය කරන ආදරණීය මිනිස්සු ගොඩාක් ඇවිල්ලා හිටිය බුක් ෆෙයාර් එකට. ඉතින් ඔයත් බුක් ෆෙයාර් එකට ගිය කෙනෙක් නම් ඔයා දන්නවාට 15%, 20%, 50 වගේ ඩිස්කවුන්ට් වලට පොත් මිලදී ගන්න අවස්ථාව තිබුණා. ඒ වගේම මේ පාර හරි අපූර්ව කලෙක්ෂන් එකක් තිබුණා. ඒ වගේම අලුත් පොත් ගොඩාක් තිබුණා. නවකතා, කෙටි කතා, පරිවර්තන, විවිධ භාෂාවල පොත්, මේ වගේ ගොඩාක් පොත් තිබුණා මේ පාර බුක් ෆෙයාර් එකේ. මං හිතනවා ඔයත් බුක් ෆෙයාර් ගියපු කෙනෙක් නම් ඔයා ඒ අත්දැකීම විඳින්න ඇති. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් පොත්වලට ගොඩාක් ආදරය කරන, නමුත් මොනවා හරි හේතුවකින්ද මේ පාර බුක් ෆෙයාර් එකට යන්න බැරි වෙච්ච කෙනෙක් නම් ඔයාට ඊළඟ පාර බුක් ෆෙයාර් එකට යන්න ලැබෙන්න කියලත්, ඔයා ආස කරන පොත් මිලදී ගන්න ඔයාට අවස්ථාව ලැබෙන්න කියලත් හරි ආදරෙන් මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොත් කියන්නේ දැනුම විතරක්ම නෙවෙයි. සමහර ජීවිත කතාත් පොත් ඇතුලේ තියෙනවා. සමහර මිනිස්සුත් පොත්වල ජීවත් වෙනවා. ඉතින් අපේ ජීවිතත් හරියට පොතක් වගේ. අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.